අපේ ඇමලට සිළු දෙනාවම ආදරයෙන් පිළිගන්නවා. අද මම වෙනස්ම විදිහකට රසම රස බීට්‍රූට් ව්‍යංජනයක් හදන්න යන්නේ. මේ විදිහට හැදුවාම කිරි දාල වෙනවට වැඩිය ගොඩාක් රසයි. ඉතින් එහෙනම් අපි බලමු කොහොමද අපේ ගෙදර හදන විදිහට මේ රස බීට්‍රූට් ව්‍යංජනය හදන්නේ කියලා. මෙතන මම අරන් තියෙනවා බීට්‍රූට් ග්‍රෑම් 250ක්. හොඳට සෝදලා මේ වගේ කෑලි කපාගෙන තියෙනවා. මුලින්ම වාජනයට තෙල් මේස හැඳි දෙකක් දානවා. තෙල් ටික හොඳටම රත් වුණාට පස්සේ ඒකට අබතේ හැඳි භාගයක් දානවා. කුරුඳු කෑල්ලක් දානවා. රම්පෙ කොළ කෑල්ලකුත් දානවා. ඔයාලට කරපිංචා තියෙනවා නම් කරපිංචා ටිකකුත් දාන්න. ඊළඟට මේකට මම සුදු ලුණු බික් 3ක් තල්ලා එකතු කරගන්නවා. ලුණු ටිකක් කපලා එකතු කරගන්නවා. ඒ වගේම අම්මිරිස් ටිකකුත් දානවා. දැන් මේ ටික හොඳට රන්වන් පාට වෙනකන් තෙලේ බැද ගන්නවා. මේ වගේ හොඳට රන්වන් පාට වුණාට පස්සේ ඒකට මං කෑලි මිරිස් කුඩු තේ හැන්දක් දානවා. ගම් මිරිස් කුඩු තේ හැඳි භාගයක් දානවා. ඊළඟට කහ කුඩු තේ හැඳි කාලක් දානවා. රසායන ලුණු ටිකක් එකතු කරගන්නවා. දැන් මේ ටික ඔක්කොම හොඳින් කවලම් කරගන්න ඕන. කවලම් කරගත්තට පස්සේ ඒකට මං කපාගත්ත බීට්‍රූට් ටික දාලා හොඳින් 3-5ත් එක්ක මිශ්‍ර කරගන්නවා. ඊට පස්සේ මේකට වතුර ටිකක් දානවා. ඔයාලට පේනවා ඇති මං දාන වතුර ප්‍රමාණය. බීට්‍රූට් සාමාන්‍ය වැහෙන ප්‍රමාණයට වතුර දාන්න. වතුර දැම්මට පස්සේ මූඩියෙන් වහලා ලිපේ සාමාන්‍ය රස්නෙන් මේක තැම්බෙන්න තියන්න ඕන. බීට්‍රූට් ටික බාගෙට තැම්බීගෙන එනකොට ලිපේ රස්නේ අඩු කරන්න ඕනේ. ඉතින් දැන් මේ වතුර ටික හිඳනකන් අපි මද රස්නෙන් වහලා මේක උයාගමු. දැන් මම බීට්‍රූට් ටික උයාගෙන ඉවරයි. මේ විදිහට හොඳට හිඳෙන්න තමයි අපි මේ බීට්‍රූට් එක උයාගන්නේ. අපි දැන් ලිප ඔෆ් කරමු. අපි හැමදාමත් බීට්‍රූට් කිරට උයනවට වඩා ඔයාලා මේ විදිහට හදලා බලන්න. ගොඩක් රසයි වෙනස්ම රසයක් තමයි තියෙන්නේ. ඉතින් මං හිතනවා ඔයාලා මගේ මේ රෙසිපි එකට කැමති වෙයි කියලා. එහෙනම් අපේ ඇමල සබ්ස්ක්‍රයිබ් කරන්න. අපි තවත් දවසක රසවත් කෑමකින් නැවතත් හමු වෙමු. හැමෝටම සුබ දවසක්.